ක්ලෙන්සිං. හමට ගැලපෙන ක්ලෙන්ස් එක තෝරගන්න එක තමයි නම්බර් 1. පළවෙනි දේ ඔයිල් ස්කින්. දෙවෙනි එක ඩ්‍රයි ස්කින්. අපි දන්න කම්බිනේෂන් ස්කින්. මේක තමයි 3. ඔයාගේ හමට ගැලපෙන normal cleanse එකක් use කරන එක. ඔයා heavy makeup use කරන කෙනෙක්, makeup දානවා වගේම ඔයා lipstick ඒ ඔක්කොම use කරන කෙනෙක් නම් ඒ වගේම sunscreen over oil එකක් use කරනවා වගේ නම් ඔයා double cleanse කරන්න ඕනේ. double cleanse කරන එකෙන් හමේ තියෙන oil එකට damage නොවි ඔයාගේ normal makeup එක තමයි අයින් වෙන්න ඕනේ. ඒක තමයි අපි දරන පළවෙනිම දේ. දෙවෙනි කාරණේ cleanse එක gently වෙනවා නම් සමහර ගොඩක් අයට 80කට විතර gently skin cleanse එකක් ඇති. එහෙනම් cleansing කියන එක තමයි පළවෙනි step එක glass skin වල. දෙවෙනි එක අපි කතා කරන toners. මේ toners වර්ග layers 7ක් දාන එක තමයි නැත්තම් 5ක් දාන එක තමයි සාමාන්‍ය glass skin වල කොරියා වලදී අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් ලංකාව වගේ රටවල් වල අපිට 1 to 2 layers ඇති. මොකද over toning use කරන එක අපේ හැම skin barrier එක damage වෙන්න හේතුවක් වෙන ප්‍රදේශ. toners use කරනවා නම් ඔයාලා use කරන කෙනෙක් නම් pimple තියනවා වේවා වෙන මොන දේ තිබ්බත් glass skin එකකදී tone එකක් use කරන එක දෙපාරට උපරිම සීමා කරගන්න. තුන්වෙනි දේ සාමාන්‍ය සීරම් වර්ග. ක්ලෙන්සර් කරා ටෝනර් කරා සීරම් වර්ග. සීරම් වර්ග use කරද්දී අපි දන්න ප්‍රධානම සීරම් තුන. විටමින් C 20% or 10%, niacinamide 10%, එහෙම නැත්නම් hyaluronic acid. මේ තුනම අපි use කරනවා සාමාන්‍යයෙන් skin එකකට. මේ තුනේදීම අපිට glass skin එක ගන්න පුළුවන්. හැබැයි active ingredient ගොඩක් ප්‍රමාණයක් use කරනවා කියන්නේ skin barrier එක damage වෙලා skin sensitivity එන්න පුළුවන්. ඒ වගේම skin irritation වැඩි වෙන්න පුළුවන්. මේ කාරණා හින්දාම අපි අර කියපු සීරම් වර්ග 3 විතරක් use කරන්න පටන් ගන්න initial stage එකේදී glass skin එකක් ගන්න routine එකකදී. මේ තමයි අපි කතා කරපු සීරම් 3. moisturizers. අපි සාමාන්‍ය moisturizers වර්ගදී කීපයක් අපි කතා කරනවා. skin barrier එක maintain කරන්න healthyව තියාගන්න moisturizer එක ඉතාම වැදගත්. සීරම් 3ම apply කරාට පස්සේ moisturizer එකක් apply කරන එක ඉතාම හොඳ දෙයක්. මේ moisturizer එකේ තියෙන ඕනේ ingredient කීපයක් තියෙනවා. ඔයාගේ dry skin නම් ceramide hyaluronic acid තියෙන්න ඕනේ. ඔයාට normal combination එකක් ඒ දෙකම use කරන්න බලන්න. හැබැයි ඔයාට oily skin එකක් නම් තියෙන ඒත් moisturizer එකක් ඔයා use කරන්න ඕනේ. ඒ moisturizer එකේ normal ceramide තිබ්බනම් ඇති. හැබැයි hyaluronic acid තියෙනවා තමයි මේ වෙලාවේ market එකේ ටිකක් වැඩි. ඒ වගේ result එකක් ඇත්තටම තියෙනවා. ඉතින් ඒ හින්දා මම කිව්වා වගේ ඔයාට ගැලපෙන moisturizer එක ඉතා ගණන් අඩු එකක්. පොඩි කාලයක් නෙමෙයි ගොඩක් කාලයක් මොයිස්චරයිසර් කරනවා කියලා හිතාගෙන පාවිච්චි කරන්න. ඊළඟට අපි කතා කරන සන්ස්ක්‍රීන් එක. SPF එකක් යූස් කරන්නේ නැත්නම් අපිට glass skin ගන්න බෑ. ඒ හින්දා ඔයා සන්ස්ක්‍රීන් එකක් ගැන අපි කතා කරන්න දෙයක් නැහැ. ඔයාට බෑ කියන්න බෑ. glass skin එකක් ඔයාට ඕන නම් ඔයා සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඕනේ. UV radiation වලින් හැම damage වෙන එක සාමාන්‍ය නෙමෙයි අනිවාර්ය වෙන දෙයක්. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. branded ගොඩක් ඇති. ලෝකේ උනට SPF 50 physical sunscreen එකක් apply කරන්න. ඒක glass skin වලට ඉතාම හොඳයි. මොකද chemical sunscreen හැම ඇතුළට absorb වෙන්න ලොකු ඉඩකඩක් තියෙන හින්දා. ඒ හින්දා ඔයා physical sunscreen එකක් apply කරන්න වාර කීපයක්, පැය 3න් 3 වාර කීපයක් දවස පුරා apply කරන්න. ඒකෙන් තමයි ඔයාගේ සාමාන්‍ය හැමට වෙන UV radiation එක වළක්ව ගන්න පුළුවන්. මෙච්චර මේ කතා කරපු සාමාන්‍ය routine එකක් මේ early stage එකේදී අපිට මේ කාරණා ටික පාවිච්චි කරන්න පුළුවන්. cleanse එකක්, tone එකක්, serum වර්ග 3ක්, ඒ වගේම මොයිස්චරයිසර් එකත් එක්ක සන්ස්ක්‍රීන්. මේ ටික යූස් කරනවට අමතරව ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න අනුව අපිට රෙටිනෝල් වර්ග ඇප්ලයි කරන්න පුළුවන් glass skin වලදී. niacinamide වෙනම ඇප්ලයි කරන්න පුළුවන් glass skin වලදී. night එකටත් මම කියපු early morning routine එකම night එකටත් ඇප්ලයි කරන සන්ස්ක්‍රීන් නැතුව ඔයාගේ හැම ලස්සනට තියාගන්න පුළුවන් වෙයි. මීට අමතරව අපි හැමදාම දන්නවා ගොඩක් glass skin කියන කට්ටිය අපිට වීඩියෝ වලදී TikTok වලදී නැත්නම් YouTube වලදී Facebook වලදී දකින්නේවා ගොඩක් filters. ඉතින් ඒ හින්දා ඔයාට natural glass skin එකක් එන්නේ මේ එක දවසින් දෙකෙන් use කරලා නෙමෙයි. මේ routine එක සතියට දෙන routine එකක් නෙමෙයි, daily apply කරන්න ඕන routine එකක් over 3 month වත්. එතකොට ඔයාට skin එක glass skin කරගන්න පුළුවන්. glass skin එකක් කියන්නේ අපි සාමාන්‍ය use කරන product series එකක් කාලයක් use කරන එක මිසක් ගොඩාක් ගණන්වත් ගොඩක් complexion තියෙන skin care routine එකක්වත් පොඩි කාලේ use කරන එක නෙමෙයි. හින්දා ඔයා glass skin එක ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා නම් මම කියපු routine එක කාලයක් ගාලා මට පල්ලෙහා comment එකක් දාන්න ඔයාලට කොච්චර දුරට මේක හරි ගියාද කියලා. ඒකෙන් තමයි මම ඊළඟ වීඩියෝ එකට මගේ පූර්වාදර්ශය ගන්නෙ. ඒ හින්දා ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙහා comment එකක් දාන්න. මම ඒකට වීඩියෝ එකක් හරි comment එකක් හරි දාන්න ලෑස්තිලා ඉන්නවා. ඒ වගේමයි මම පල්ලෙහා link එක දාන්න. ඔයාට ඕන product ටික අපෙන් ගන්න පුළුවන්. අපේ website එකට ගිහිල්ලා ඒක බලන්න.